මේකට තමයි හරිම රාවණ ඇල්ල කියලා කියන්නේ. මේක නේද? ඉතින් අද එතකොට අරක තමයි ඔව් බඹරගම මේ ඇල්ලනේ. ඒක මේක ටිකක් මේක තමයි හරිම රාවණ ඇල්ල. අපි ඒ පැත්තට වතුර කොහෙන්වත් දෙන්න බැරිද හරවන්න බැරිද? මේක ක්‍රමවේදයක් තියෙනවා. හරි අපි යන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හරිම නිවැරදි රාවණ ඇල්ල කියන ඇල්ල උඩට. වතුර නම් නැහැ මේ කාලේ. ඒතර මේක තමයි හරිම මේක තියෙන කිතල් ඇල්ල. තාම කිතල් ඇල්ල දුම්රිය ස්ථානයේ කිට්ටුවම තමයි මේ රාවණ ඇල්ල කියලා තියෙන්නේ. ඒතර මේ ඔයගොල්ලෝ වෙන මේ ඇල්ල රොක් කියන එක. එතකොට මේකෙන් එහා පැත්තට පැන්නාම තමයි රාවණ ගුහාව ඊළඟ රාවණ පන්තල එහෙම තියෙන පුරාණ විහාරය. ඒතර මේක තමයි ඉස්සර කාලේ රාවණ ඇල්ල කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් ඔය ඇල්ල වැල්ල වගේ පාරෙන් යන කොට හම්බ වෙනවට රාවණ ඇල්ල කියලා එකක් කවුරුත් දන්නේ ඒක. ඒක තමයි බඹරගම ඇල්ල තමයි ඒක. පස්සේ කාලෙක ඉතින් අර අපේ දැන් මේ පැත්ත ඉතින් වැඩිය මොකද ප්‍රධාන පාරේ යන නිසා ඇල්ල වැල්ල පාරේ ඒක රාවණ ඇල්ල කියලා දැන් හඳුන්වලා තිබ්බට මේක තමයි හරිම රාවණ ඇල්ල රාවණ ගෝහව තියෙන මේ කිට්ටුවමයි. රාවණ පුරාණ විහාරේ තියෙන්නේ මේ කිට්ටුවම තමයි. ඉතින් මේ තියෙන්නේ මේ දැන් වතුර තා විශාල දී ඇල්ලක්. දැන් නම් වතුර නැහැ මේ කාලේ. මේ උකරන්න බලා ගන්න පුළුවන්. මේ හරිම ලස්සන ස්ථානයක්. මේ තියෙන්නේ ඉස්සර දැන් වතුර තියෙනකොට මෙහෙන් දැන් වතුර ඇවිල්ලා තියෙනවා මේ දැන් මේ පොඩි කොටසකට සීමා වෙලා තිබ්බට විශාල ඇල්ලක්. මෙතන රාවණ ඇල්ල. නමුත් අපි දැන් දන්න ඇල්ල ඒ රාවණ ඇල්ල කියන එක ඇල්ල වැල්ල වායි පාරේ යද්දී හම්බෙන එක ඒ දියලේ බඹරගම දිය ඇල්ල. මේක තමයි රාවණ ඇල්ල.